මගේ ඉදිරියේ තියෙනවා ඊටාම වර්ණවත් කේක් තුනක්. ලස්සන දැක්කම මට හිතුණා ආකෘතියක් විතරයිද කියලා. හැබැයි සුවඳ හමන නිසා මම දැනගත්ත නැහැ කන්නත් පුළුවන් කියලා. මේ කේක් ගැන දැනගන්න හොඳම කෙනෙක් තමයි අපි අද මැදිරියට කැඳවාගෙන ඇවිත් තියෙන්නේ. ලෝකෙටම ලයිව් වෙඩින් කේක් සංකල්පය හඳුන්වා දුන් චෙෆ් මාටිනස්. සාදරයෙන් පිළිගන්නවා අපේ ප්‍රෝග්‍රෑම් එකට. ෂෙෆ් මට පැහැදිලි කරන්න මේ තියෙන ලස්සන කේක් තුනේ වෙනස මොනවද කියලා. ඇත්තටම කියනවා නම් මේ අවුරුද්දට ළඟේන අවුරුද්දට තමයි අපි ફોකස් කරලා තියෙන මේ කේක් තුනම අපි එකෙන් එක යා. එතකොට හරි ලේසිනේ. ඔව්. මේක කොකෝ බ්ලූම් කියලා අදහස් කරන්නේ. ඒ කියන්නේ තනිකරම ඇතුලේ තියෙන්නේ ගනාෂ් ෆිලින් එකක් එක්ක තමයි මේක හැදිලා තියෙන්නේ. මේකේ ටේස්ට් එක තනිකරම චොක්ලට් බටර් අයිසින් එකට අපි ලිකිය පොඩ්ඩක් කලවම් කරලා මේකේ ටේස්ට් එක පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. හොඳයි. මොන දැන් බලා ගන්න පුළුවන් මේ කේක් එකේ වැඩ ඉදිරියට කෙරෙන ආකාරය. ලයිව් කේක් concept එක මේක. ලයිව් කේක් concept එක මේ ලෝකෙට වෙනින් කේක් concept එක හඳුන්වලා දෙන්නේ chef මාටිනස්. මේ white ganache තියෙන්නේ. ආහා. අපි white ganache වලින් පොඩි ඩෙකොරේෂන් පාරක් දානවා. ඒකට හේතුව දැන් කොකෝ බ්ලූම් කියලා අපි අදහස් කරන්නේ ඇත්තටම මේකේ චොක්ලට් තියෙනවා, මල් තියෙනවා. මේකට මම යොදාගෙන තියෙන්නේ සුදු නෙළුම්. සුදු නෙළුම් මල්. අපේ අවුරුද්දත් එක්ක යන නිසා අපේ දේශීය දේවල් තමයි කේක් එක ලස්සන කරන්නත් අරගෙන තියෙන්නේ. ගලවලා දෙන්න. දැන් බලාගෙන ඉන්න කෙනෙක්ට මේ වගේ කේක් එකක් ගෙදරදී නිර්මාණය කරගන්න හැකියාවක් තියනවද හොඳයි. ඒ විදිහට අපේ පළවෙනි කේක් එකේ වැඩ මම හිතන්නේ ඉවර වුණා. මේ වගේ ඉවර කරන්න පුළුවන් පළවෙනි කේක් එකේ වැඩ ටික. ඒ වගේම පයිනැපල් ක්‍රන්චි පයිනැපල් කැරමලයිස් ක්‍රන්චි පයිනැපල් කැරමලයිස් ක්‍රන්චි එකක් යනවා. ඒක ටිකක් අමුතුම දෙයක්. වෙනස් දෙයක්. ඔව් වෙනස් දෙයක්. එතකොට අපි මේ වෙලාවේදී මේ පාවිච්චි කරන්නේ මොනවද? මේ කොකනට් ගනාෂයක් පාවිච්චි කරන්නේ. දෙයක් මම හිතන්නේ රූපවාහිනිය සජීවීව මේ වගේ අත්දැකීමක් අපිට ලැබිලාම නැහැ. කිරි උතුරන්න යන්නේ කේක් උඩ උඩ. විරාමයකට ගිහිල්ලා ආපහු එමු. තුන්වෙනි කේක් එකත් අපිට බලන්න තියෙනවා. මේ කේක් දෙකම ඔබට බලාගෙන මේ කේක් දෙක ඇසුරෙන් ඔබට අදහසක් එකතු කරගන්න පුළුවන් ඔබේ අවුරුදු මේසයට. අපි ඊට පෙර පොඩි විරාමයක් අරගෙන ආපහු එමු. ඊළඟ කේක් එක බලන්න අපි පටන් ගන්න. ඔව් මේක අලුත්ම ස්ටයිල් එකකට යන්නේ බ්ලෂ් ඩෙලිකසි කියන නමෙන් තමයි මේ කේක් එක නම් කරලා තියෙන්නේ. ඒක තමයි නම. එතකොට මේකට අපි පාවිච්චි කරලා තියෙනවා ස්පෙෂල් බටර් ක්‍රීම් එකක්. මේක ෆ්‍රෙන්ච් ස්ටයිල් එකට තමයි බටර් ක්‍රීම් එක හදලා තියෙන්නේ. බටර් ක්‍රීම් එක වෙනස් විදිහකට හදලා තියෙන්නේ. ෆ්‍රෙන්ච්. ආහා. පංච ක්‍රමයට තමයි බටර් ක්‍රීම් එක හදලා තියෙන්නේ. ඒක ටිකක් වෙනස් ටෙක්නික් එකක් පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි ලේයර් හැටියට කලර්ස් වලින් ෆ්ලේවර් දාලා ලේයර්ස් හදලා තියෙනවා කේක් එක වර්ණවත් කරන්න. වර්ණවත් කරන්න. දැන් අපි මේක තවත් හැඩ කරනවා අපි මොනවාද මේ බුලත් කොළ ටිකක් තියෙනවා. සමහර බුලත් කොළ කැඩෙනවා එච්චරම සිවුම්. එච්චරම සිවුම් මේකින්ද කැඩෙනවා. ෂෙෆ් ආස්මි එකක් එනවා. ආස්මි තියෙනවා. ආස්මි දෙකක් දැම්මොත් ඇති නැත්තම් වැඩි වෙනවා. icing cookies. Cookies. කලින් කේක් දෙකේම හරස්කඩක් බැලුවා වගේම අපි අන්තිමට නිර්මාණය කරපු කේක් එකත් අපිට දැන් බලා ගන්න පුළුවන්. ලේයර්ස් ගණනාවක් තියෙනවා ඒ කේක් එකේ. කේක් වර්ග තුනක් රස තුනක්